දළදා මාලිගාව වඳින්න යන ඔබලා වැල්බෝධිය ගැන නොදත් ඉතිහාස කතාව මෙන්න. මුලින්ම ඔයාලට කියන්න වෙන්නේ මේ නාථ දේවාලයේ වැල්බෝධිය යටදී තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඇහැලපොළ කුමාරි හාමිය ඉදිරිපිටදී ඇයගේ දරුවන්ගේ ගෙල කපා කුඩාම දරුවාව ඇහැලපොළ කුමාරි හාමි ලවා වංගෙඩියක දාලා කොටවපු බව සඳහන් වෙනවා. මේ නාථ දේවාල වැල්බෝධිය නාථ දේවාල බිමේ ඇති පැරණිතම සිහිවටනය බව ඉතිහාසයේ සඳහන් වෙනවා. දේවානම්පියතිස්ස රජුරුවෝ අනුරාධපුරය රජ කරන කාලේ අනුරාධපුරයට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ බුදුවීමට පිටදුන් ජයසීමා බෝධියෙන් හාස්කම් තියෙන අංකුර 40ක් මතු වුණාලු. මේ කාලේ ඉඳලා තියනවලු නාථ කියලා බමුණෙක්. ඉතින් මේ බමුණ තැනින් තැන වන්දනාවේ යන බමුණ කෙනෙක්ලු. ජයසීමා බෝධියෙන් නැති වුණා කියන හාස්කම් ඇති බෝ අංකුරයක් අරගෙන ඒ අංකුරය පාත්‍රයක හිටවලා ඒ බෝ අංකුරයත් අරගෙනලු තැනින් තැන වන්දනාවේ ගිහින් තියෙන්නේ. ඉතින් ඔය ආකාරයට කැලෑ හා අඩිපාරවල් මැදින් නාථ බමුණා එදා ඝන කැලෑවක් වෙලා තිබුණු කටුබුලුගම කියලා හඳුන්වපු මේ ප්‍රදේශයට ඇවිත් හවස නතර වෙලා මේ බෝ අංකුරයේ සහිත පාත්‍රය සුදුසු තැනක තියලා රැයට නවාතැන් අරගෙන තියෙනවා. පසුදා උදේ අවදි වෙලා පිටත් වෙන්න සූදානම් වෙලා පාත්‍රය අතට ගන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වෙලාවේ බෝ අංකුරය බිමට මුල් ඇදලා ගලව ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ බෝ අංකුරය මේ ස්ථානයේ රෝපණය කරලා ගල් වලින් වට කර ආරක්ෂාකාරී ලෙස තබා ගොස් ඇති බව සඳහන් වෙනවා. නාථ දේවාලයට මේ නම ලැබුණේ නාථ බමුණ නිසයි. නාථ බමුණ රැගෙන බෝ අංකුරය අද වන විට වැල්බෝධිය ජීවමානව පවතිනවා. ඒ අනුව බලන විට වැල්බෝධි වහන්සේ වසර 2300කට වඩා පැරණිය. ඉතින් දළදා වහන්සේ වන්දනා කරන්න යන ඔයාලා හැමෝටම දළදා වහන්සේගේ ආශිර්වාදයත් නාථ දේවාලයේද වැඳ පුදා වැල්බෝධි වහන්සේගේ ආශිර්වාදයත් ලැබේවා.